දෙස් විදෙස් දහස් ගණන් අසරණු දරදරියන්ට අති ප්‍රබල ගුරුකම් බල මගින් සත්‍ය ඇස්පනා පිට පෙන්වා සියලු දුක් කරදර ගැටලු සඳහා පිහිට වූ මහා මන්ත්‍රාචාර්ය ජේමිස් කුරුතුමා විදේශගත දරුවනි විසිල්ලකට පමණක් නොව මුහුදෙන් ඉදිරියටත් බලපැවැත්වෙන පරිදි විස්මිත යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් තුලින් මාවගේ සියලු ගැටලු වලට පිහිට ලබා දෙමි. ස්ත්‍රී පුරුෂ වශී බන්ධන ග්‍රහපල දුරු කිරීම සඳහා ශාන්ති සිදු කිරීම, අණවින කොඩවින හෝනියම් කපා ඉවත් කිරීම, හැරගිය පුද්ගලයන් ගෙන්වා දීම, ඉනා බන්ධන විනාශ කිරීම ආදී ඕනෑම ගුරුකම් කටයුත්තක් විශ්වාසයෙන් කර ගැනීමට දැන් මම තන්න. ඉමෝ වයිබර් WhatsApp හා වෝටිම් හරහාද සම්බන්ධ විය හැක. 076යි 9313යි 918 ජේමිස් කුරුතුමා. ආයුබෝවන් කියලා ඔයාලා හැමදෙනාම අපේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අපි අද ඔබ වෙතට අරගෙන එන්නේ ඊටාම බලගතු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම භාවිතා කළ හැකි බලගතුම කල්ලු මලයාලම් මන්ත්‍රයක්. මේ කල්ලු මලයාලම් මන්ත්‍රය විශේෂයෙන්ම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම එකසේ වගේම ඔබට අවශ්‍ය ඕනෑම පුද්ගලයෙක් වශී කර ගැනීම සඳහා අපි කෙටියෙන්ම කියනවා නම් සර්වජන වශීකමක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඔබට යම්කිසි පුද්ගලයෙක් වශී කර ගැනීමට ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය නම් හැබැයි ඒ යහපත් චේතනාවෙන් සිද්ධ විය යුතුයි. උදාහරණයක් විදිහට ඔබ ආදරයෙන් පෙරදිලා ආදරය නිසා වේදනාවෙන් දුකින් පීඩිත වෙලා නම් ඉන්නේ. එහෙමත් නැත්නම් ඔබගේ පෙම්වතා පෙම්වතිය ඔබ කෙරෙහි දැන් ආදරයක් නැතිනම් සෙනෙහසක් ප්‍රේමයක් නැති නිසා ඔබ ඉමහත් දුක් ගැනවිල්ලට සිත්ඇවුලට පත් වෙලා නම් ඉන්නේ. ඒ සඳහා මෙම මන්ත්‍රය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි විවාහයේදී අපි දන්නවා බොහෝ විට යම්කිසි පුද්ගලයෙක් උදාහරණයක් විදිහට ස්ත්‍රියක් හා පුරුෂයෙක් මේ විදිහට පෞල් සම්බන්ධතාවයක් පටන් ගත්තට පස්සේ ටික කාලයක් ගත වෙනකොට අර මුලින් තිබ්බ ආදරය, සෙනෙහස, පෞලේ සමගිය මේ දේවල් නැති වෙලා යනවා. සමහර විට විවිධ හේතුන් නිසා මේ දේවල් වෙන්න පුළුවන්. ඒ කෙසේ නමුත් ඔබගේ ස්වාම පුරුෂයා හෝ භාර්යාව ඔබ කෙරෙහි ඇල්මක්, රැකවරණයක්, කිසිම සෙනෙහසක්, ප්‍රේමයක්, ආදරයක් නැතිනම් ඔබට ඔබගේ ස්වාම පුරුෂයා හෝ භාර්යාව වශී කර ගැනීම සඳහා, ආකර්ෂණය කර ගැනීම සඳහාත් මේ මන්ත්‍රය භාවිතා කරන්න පුළුවන්. මේක නිශ්චිත දිනයක් වෙලාවක් නැහැ. දවසේ ඕනෑම වෙලාවක මේක කරන්න පුළුවන්. නමුත් ඔබ වැඩි වාර ගණනක් මේ ශ්‍රවණය කරමින් මේක නූලකට ජප කරනවා නම් ඒයින් ලැබෙන බලය ඉතාමත් ප්‍රබලයි. මම මේක කරන හැටි ඔබට පළමුවෙන් විස්තර කරලා දෙන්නම්. මෙහෙමයි මේක කරන්නේ. ඔබට යම්කිසි ස්ත්‍රියක් හා පුරුෂයෙක් වශී කර ගැනීමට, ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය නම් ඒ පුද්ගලයා ගැන සිහිපත් කරලා කුමක් හෝ පිරිසිදු නූල් කැබැල්ලක් අරගන්න. උදාහරණයක් විදිහට අපි අතේ බඳින පිරිත් නූල් වගේ නූලක් නම් වඩාත් හොඳයි. එවැනි නූල් කැබැල්ලක් අරගෙන මෙන්න මේ මන්ත්‍රයෙන් වරු 3ක් පමණ ඔබ ජප කරන්නට ඕන. ඔබට මේ මන්ත්‍රය හරියටම ජප කරන්න බැරි නිසා අපි මේ වීඩියෝ තුල ලබා දෙනවා. හැබැයි මේ මන්ත්‍රය මේ වීඩියෝ තුල නියමිත වාර ගණනක් තමයි වාදනය වෙන්නේ. ඉතින් ඔබට තියෙන්නේ මේ මන්ත්‍රය පටන් ගන්න තැන සිට අවසානයේ දක්වා මේ නූල් කැබැල්ල අතේ තියාගෙන ශ්‍රවණය කිරීම පමණයි. මේ විදිහට ඔබ වරු 3ක් සිදු කරන්නට ඕන. මේක ඊටාම කෙටි මන්ත්‍රයක්. ඔබට මේ මන්ත්‍රය අවශ්‍ය නම් අපේ WhatsApp දුරකථන අංකය අපේ channel එකේ උඩ තියෙනවා. ඒ channel එකේ දුරකථන අංකයට WhatsApp දුරකථන අංකයට පණිවිඩයක් තබන්න මම මන්ත්‍රය ඔබට අකුරු වලින් ලියලා ලබා දෙනවා. ඉතින් ඔබට කරන්න තියෙන්නේ එවැනි නූල් කැබැල්ලක් අරගෙන වරු 3ක් පමණ මේ වීඩියෝ එක පුරා වාදනය වෙන නියමිත වාර ගණනට අනුව මේ මන්ත්‍රය අතේ තබාගෙන ශ්‍රවණය කිරීමයි. මේ විදිහට වරු 3ක් කරලා අවසන් වුණාට පස්සේ ඔබ මේක අතෙහි ගැට ගහගෙන ඔබට අවශ්‍ය පුද්ගලයා ස්ත්‍රියක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්, අන්නේ පුද්ගලයා සමග කතා කරන්න. ඔබට මුහුණට මුහුණ කතා කිරීමේ හැකියාවක් නැත්නම් අඩු ගානේ ෆෝන් එකෙන් කෝල් එකක් අරගෙන හරි නැත්නම් WhatsApp කෝල් එකක් අරගෙන හරි නැත්නම් Facebook එකේ Messenger කෝල් එකක් අරගෙන හරි මේ කුමන හෝ ආකාරයට ඔහු හෝ ඇය සමග කිසිම තරහක්, වෛරයක් හිතේ තියාගන්න නැතුව යහපත් චේතනාවෙන් කතා කරන්න. ඔබ මෙහෙම කරාට පස්සේ අනිවාර්යයෙන්ම ඊළඟ වරු 3ක් යනකොට ඔබට බලගතු කර්ම ශක්තියක් තියෙනවා නම් අයහපතක් නැතිනම් අනිවාර්යයෙන්ම ස්ත්‍රිය හෝ පුරුෂයා ඔබ කෙරෙහි වශී වෙන බව අනිවාර්යයෙන්ම අපි
ඔප්පු කරලා ඔබට කියන්නට කැමතියි. ඉතින් ඒ කාරණේ මතක් කරගෙන ගමන් ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එක click කළොත් අපේ ඊළඟ වීඩියෝ එකත් ඔබ ගාටම ගෙන්වා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම අපේ වීඩියෝ එකට like එකක් දාලා අපේ comment section එක අනිවාර්යයෙන්ම දෙවි පිහිට යනුවෙන් comment එකක් පළ කරන්න. අපි එදිනදා පුද පූජා ආවතේව ආදී කටයුතු නියමිත ආකාරයටම කිසිම අතපසුවීමකින් තොරව සිදු කරනවා. ඉතින් එවැනි අවස්ථාවල අපි අවසානයේදී පූජාවෙන් පස්සේ ආශිර්වාදයන් එකතු කරනවා. ඉතින් ඔබටත් අපි ආශිර්වාදයන් එකතු කරනවා. ඉතින් ඒ නිසා ඔබේ නමත් සිහිපත් කරලා comment section එකේ දෙවි පිහිට යනුවෙන් comment එකක් පළ කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ මන්ත්‍රය මේ වීඩියෝ තුල නියමිත වාර ගණනක් වාදනය වන බැවින් ඒක මග නොහැර මුල සිට අග දක්වාම ශ්‍රවණය කළ යුතු බවත් මතකයේ තබා ගන්න. ඕම් නමෝ කාමහිතා කාමේශ්වරී सर्वजनस्तंभनी सर्वकार्यं प्रसादिनी मम सहायस्ने कल्लुजाय वैश्यं कुरु कुरु श्रीं श्रीं कामेश्वरी नमः। ओम नमो कामहिता कामेश्वरी सर्वजनस्तंभनी सर्वकार्यं प्रसादिनी मम सहायस्ने कल्लुजाय वैश्यं कुरु कुरु श्रीं श्रीं कामेश्वरी नमः। ओम नमो कामहिता कामेश्वरी सर्वजनस्तंभनी सर्वकार्यं प्रसादिनी मम सहायस्ने कल्लुजाय वैश्यं कुरु कुरु श्रीं श्रीं कामेश्वरी नमः। ओम नमो कामहिता कामेश्वरी सर्वजनस्तंभनी सर्वकार्यं प्रसादिनी मम सहायस्ने कल्लुजाय वैश्यं कुरु कुरु श्रीं श्रीं कामेश्वरी नमः। ओम नमो कामहिता कामेश्वरी सर्वजनस्तंभनी सर्वकार्यं प्रसादिनी मम सहायस्ने कल्लुजाय वैश्यं कुरु कुरु श्रीं श्रीं कामेश्वरी नमः। ओम नमो कामहिता कामेश्वरी सर्वजनस्तंभनी सर्वकार्यं प्रसादिनी मम सहायस्ने कल्लुजाय वैश्यं कुरु कुरु श्रीं श्रीं कामेश्वरी नमः। ओम नमो कामहिता कामेश्वरी सर्वजनस्तंभनी सर्वकार्यं प्रसादिनी मम सहायस्ने कल्लुजाय वैश्यं
कुरु कुरु श्रीं श्रीं कामेश्वरी नमः। ॐ नमो कामाहिता कामेश्वरी सर्वजनस्तम्भिनी सर्वकार्यं प्रसादिनी मम सहायस्ने कल्लुजाय वैश्यं कुरु कुरु श्रीं श्रीं कामेश्वरी नमः। ॐ नमो कामाहिता कामेश्वरी सर्वजनस्तम्भिनी सर्वकार्यं प्रसादिनी मम सहायस्ने कल्लुजाय वैश्यं कुरु कुरु श्रीं श्रीं कामेश्वरी नमः। ॐ नमो कामाहिता कामेश्वरी सर्वजनस्तम्भिनी सर्वकार्यं प्रसादिनी मम सहायस्ने कल्लुजाय वैश्यं कुरु कुरु श्रीं श्रीं कामेश्वरी नमः। ॐ नमो कामाहिता कामेश्वरी सर्वजनस्तम्भिनी सर्वकार्यं प्रसादिनी मम सहायस्ने कल्लुजाय वैश्यं कुरु कुरु श्रीं श्रीं कामेश्वरी नमः। ॐ नमो कामाहिता कामेश्वरी सर्वजनस्तम्भिनी सर्वकार्यं प्रसादिनी मम सहायस्ने कल्लुजाय वैश्यं कुरु कुरु श्रीं श्रीं कामेश्वरी नमः। ॐ नमो कामाहिता कामेश्वरी सर्वजनस्तम्भिनी सर्वकार्यं प्रसादिनी मम सहायस्ने कल्लुजाय वैश्यं कुरु कुरु श्रीं श्रीं कामेश्वरी नमः। ॐ नमो कामाहिता कामेश्वरी सर्वजनस्तम्भिनी सर्वकार्यं प्रसादिनी मम सहायस्ने कल्लुजाय वैश्यं कुरु कुरु श्रीं श्रीं कामेश्वरी नमः। ॐ नमो कामाहिता कामेश्वरी सर्वजनस्तम्भिनी सर्वकार्यं प्रसादिनी मम सहायस्ने कल्लुजाय वैश्यं
कुरु कुरु श्रीं श्रीं कामेश्वरी नमः। ॐ नमो कामाहिता कामेश्वरी सर्वजनस्तम्भनी सर्वकार्यं प्रसादिनी मम सहायस्ने कल्लुजाय वैश्यं कुरु कुरु श्रीं श्रीं कामेश्वरी नमः। ॐ नमो कामाहिता कामेश्वरी सर्वजनस्तम्भनी सर्वकार्यं प्रसादिनी मम सहायस्ने कल्लुजाय वैश्यं कुरु कुरु श्रीं श्रीं कामेश्वरी नमः। ॐ नमो कामाहिता कामेश्वरी सर्वजनस्तम्भनी सर्वकार्यं प्रसादिनी मम सहायस्ने कल्लुजाय वैश्यं कुरु कुरु श्रीं श्रीं कामेश्वरी नमः। දෙස් විදෙස් දහස් ගණන් අසරණු දරදරියන්ට අති ප්‍රබල ගුරුකම් බල මගින් සත්‍ය ඇස්පනා පිට පෙන්වා සියලු දුක් කරදර ගැටලු සඳහා පිහිට වූ මහා මන්ත්‍රාචාර්ය ජේමිස් කුරුතුමා විදේශගත දරුවනි විසිල්ලකට පමණක් නොව මුහුදෙන් ඉදිරියටත් බලපැවැත්වෙන පරිදි විස්මිත යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් තුලින් මා ඔබගේ සියලු ගැටලු වලට පිහිට ලබා දෙමි. ස්ත්‍රී පුරුෂ වශී බන්ධන ග්‍රහපල දුරු කිරීම සඳහා ශාන්ති සිදු කිරීම, අණමින කොඩවින හෝනියම් කපා ඉවත් කිරීම, හැරගිය පුද්ගලයන් ගෙන්වා දීම, ඉනා බන්ධන විනාශ කිරීම ආදී ඕනෑම ගුරුකම් කටයුත්තක් විශ්වාසයෙන් කර ගැනීමට දැන් මම තන්න. ඉමෝ වයිබර් WhatsApp හා වෝටිම් හරහාද සම්බන්ධ විය හැක. 076යි 93යි 13යි 918 ජේමිස් කුරුතුමා.